ආයිබෝවන් හැමෝටම ඇග්‍රි ලවර් channel එකෙන් සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ අපි කවුරුත් ආදරය කරන විසිතුරු ශාකයක් වන පර්ණාංග වර්ග කොහොමද බෝ කරගන්නේ කියලා. මේවා බෝ කර ගැනීම සඳහා අපි පාවිච්චි කරන්නේ ශාක පාත්‍රවල යටිපැත්තේ පවතින බීජාණු නැමැති ද්‍රව්‍ය. මේවා පරිණත වන්නට දුඹුරු පැහැති කුඩු වර්ගයක ලෙස පත්‍රය යටිපැත්තේ අපිට දකින්න පුළුවන්. අපි කරන්න ඕනේ පළමුව මේවා බ්‍රෂ් එකකින් සූරා එකතු කරගන්න ඕනේ. මේවා තවාන් කිරීමට අපි මාධ්‍ය ලෙස භාවිතා කරන්නේ ඉතා සියුම්ම කුඩු කරගත් ගඩොල් කැබලි. එම ගඩොල් කැබලි ජීවාණුවර්ණය කිරීමට අපි නටන තෙක් රත් කළ ජලය මාධ්‍යයට වත් කරන්න පුළුවන්. ඉන්පසු ජල වාහන සිදුරු කීපයක් සහිත භාජනයක් අරගෙන ඒට මාධ්‍ය තට්ටුවක් දමා පුරව ගන්න ඕනේ. මෙම මාධ්‍ය ජලයෙන් හොඳින් තෙත් කරන්න ඕනේ. මේ සඳහා තෝරා ගන්න බඳුන් ලෙස විනිවිද පෙන්න ප්ලාස්ටික් බඳුන් එහෙම නැත්නම් කිරිහට්ටි වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඉන්පසු අපි සකස් කරගත්ත මේ මාධ්‍ය මතට බීජාණු අපි සමාකාරව මතු පිටින් ඉසින්න ඕනේ. දැන් පොලිතින් කැබල්ලක් හෝ යොදා ගන්න ප්ලාස්ටික් බඳුනේ පියන අරගෙන අපි මේක වස්සලා හොඳින් සීල් කරන්න ඕනේ. මෙසේ අපි මේ බඳුන තදවුව එහෙම නැත්නම් හිරුවෙලිය තදින් නොවැටෙන තැනක තැම්පත් කරලා මාසයක් විතර වගේ කල් ගත වෙනකොට අපිට මේ බීජාණු පැලවෙලා කොළ පාටින් අපේ මාධ්‍ය මතු පිට තියෙනවා දකින්න පුළුවන්. ඉතින් තවත් මාසයක් හෝ දෙකක් පමණ වගේ යනකොට අපිට බලා ගන්න පුළුවන් මේ බීජාණු තවත් දුරටත් වර්ධනය වෙලා පැල වශයෙන් අපිට වෙන වෙනම වගේ දකින්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් මේ පැල වර්ග පැල කුඩා පැල වෙන් කරගෙන අරගෙන වෙනත් භාජනවල සිටුවලා හොඳින් වර්ධනය කරගන්න. ඉතින් මේ වීඩියෝ